ඉතින් තව ප්‍රශ්නයක් අහලා තියෙනවා මොනවද කවර් කරන්නේ සිලබස් එක දෙන්න පුළුවන්. මේක අහපු ගමන් අපි කියන දේ තමයි සිලබස් එක බුද්ධිමය දේපලක් ඒ හින්දා ෂෙයා කරන්නේ නැහැ කියලා. එතකොට සමහර අය අහනවා අපි ඉගෙන ගන්න දේ මොකක්ද කියලා දන්නේ නැතුව මුදල් පේ කරන්න පුළුවන්ද කියන සාධාරණ ප්‍රශ්නය අපෙන් අහනවා. නමුත් මම ඔබට අනිවාර්යයෙන්ම කියන දේ තමයි ඔබ ඉගෙන ගන්නවා සියලුම ව්‍යාකරණවල සිද්ධාන්තයන්. උදාහරණ වශයෙන් tenses ඒ කියන්නේ present simple tense, past simple tense, future simple tense ඒ සරල දේ සිට ඒකේ භාවිතය සහ ඉංග්ලිෂ් මේ කතා කරන්න භාවිත කරන ඒ හැමදේම ඒකට අදාළ පුහුණුව එහෙම නැත්නම් activities අපි ඔබට ලබා දෙනවා. ඒ වගේම වාග්මාලාව අවම වශයෙන් වචන මම කියන අවම වශයෙන් වචන 2000ක් විතර ඔබ අපිත් එක්ක කතා කරමු. ඊට පස්සේ ඉංග්‍රීසි සාහිත්‍යයට පොඩි ඒ කියන්නේ ක්ලාසිකල් ලිටරේචර් තියෙනවානේ. ඒකට ඉන්ට්‍රොඩක්ෂන් එකක් අපි දෙනවා. මොකද ඔබ ඉංග්‍රීසි කතා කරන්නේ ඔබගේ මට්ටමේ යාත් එක්ක නෙමෙයි. අපි හිතමු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ උගතෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිටරේචර් කරපු ෂේක්ස්පියරියන් ලැන්ග්වේජ් එක භාවිත කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කවුරු වුණත් ඔබට සිද්ධ වෙනවා උන් එක ගැටෙන්නට. ඒතර ඒ ගැටෙනකොට ඔබට නැත්නම් ඒ පසුබිම ඔබ සාර්ථක කමියුනිකේටර් කෙනෙක් හෝ සංනිවේදකයෙක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට අවශ්‍යයි ඒ introduction to literature කියන එක, ඒ වගේ modern literature අවශ්‍යයි. ඒ වගේම අපි ගත්තොත් චිත්‍රපට, සින්දු එවැනි සරල දේවල් පවා තේරුම් ගැනීමට ඔබට හැකියාවක් තියෙනවා. ඉතින් මේ දේවල් සතියකට එක දවසක් හෝ දවස් දෙකක් ඇවිල්ලා ඉගෙන ගන්න බෑ. මාසෙන් ඉගෙන ගන්නත් බෑ. මාස එකමාරක් ඉගෙන ගන්නත් බෑ. මාස දෙකෙනුත් බෑ. කල්මදි. මොකද දෙයක් මෙහෙම හැරලා බලනකොට සිලබස් එක කවර් කරගන්න බෑ. ඉතින් ඇත්තටම මාස දෙකකින් කවර් කරන්නත් පුළුවන් සිලබස් එක. ඔබට කිසිම අපි ගාව ප්‍රයෝජනයක් නැතුව. ඒ නිසා තමයි අපි තීරණය කරේ ඔබගේ මුදල් සහ අපේ කාලය සහ ඔබගේ වටිනා ජීවිත කාලය මේ ඵලදායී විදිහට මාස 3ක් ඔන්ලයින් උත් ෆිසිකල් උත් ඒ ආකාර දෙකෙන් ඔබට අපව සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි අපි මේ මාස 3ේ ප්‍රෝග්‍රෑම් එක දාලා තියෙන්නේ. ඒ කියන්නේ කී නොකී ගොඩාක් දේවල් තියෙනවා. නමුත් සිලබස් එක කන්ටෙන්ට් එක අපි ෂෙයා කරන්නේ නැහැ. මොකද අපේ දැනටමත් ඔය ව්‍යාකරණ සිලබස් එක යම් ආයතන ඕන්‍ය ඒ කියන්නේ සමාජ මාධ්‍යෙත් බෙදාගෙන තියෙනවා. ඒ අපි අර මම හිතලා දාපු වැදගත් වෙන සිලබස් එකක් කන්ටෙන්ට් එකක්. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි අපි සිලබස් එක ෂෙයා කරගන්නේ නැත්තේ. නමුත් ඔබට ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ඒ වගේම ලියන්නත් අපි උගන්වනවා. ඉතින් අර තියෙනනේ උච්චාරණය, ව්‍යාකරණ, භාවිතය ඒ හැමදේම ඔබට ඉගෙන ගන්න ලැබෙනවා මේ පාඨමාලාවෙන්. right. ඊළඟ ප්‍රශ්නේ පයිලට් කරලාද තියෙන්නේ. මම හිතන්නේ මේක භාෂා විශේෂඥයෙක් හරි ගුරුවරයෙක් හරි අහපු ප්‍රශ්නයක් වෙන්න ඕනේ. ඇත්තටම කිව්වොත් පයිලට් කරලා තියෙන්නේ. නමුත් මේ සිලබස් එක ඊටාම රිෆයින්ඩ් එකක්. අපි විවිධ දේවල් ව්‍යාකරණ වෙන්න පුළුවන්, වාග්මාලාව වෙන්න පුළුවන්, මෙතඩ්ස් වෙන්න පුළුවන්. ඒවා රජයේ, ඒ වගේම පෞද්ගලික ආයතනවල, ඒ වගේම අපේ පෞද්ගලික ශිෂ්‍යයන්ගේ ඒ හැම කෙනෙක් එක්කම, ඒ වගේම පහුගිය අවුරුදු 11 අතරේ විවිධ අපි කිව්වොත් පරිශ්‍රණ වලට ලක් කරලා, ඒ වගේම දැන් මම ගත්තොත් මගේ වයස 36යි. හැබැයි අවුරුදු 4 ඉඳන් අවුරුදු 32ක්ම මම කරලා තියෙන ඉංග්‍රීසි භාෂාව පුහුණු කිරීම. ඉතින් ඒ අත්දැකීම් විශේෂයෙන්ම ගත්තොත් second language learner කෙනෙක් හැටියට කොහොමද භාෂාව approach කරන්නේ? ඉතින් මේකට ගණිතමය ආකාරයෙන් අපි හදපු මේ grammar syllabus එකක් තියෙනවා. එහි සාර්ථකත්වයෙන් අසාර්ථකත්වයෙන් අපි තේරුම් අරගෙන තියෙනවා. ඉතින් කියන්න තියෙන්නේ ගොඩාක් පයිලට්ස් වලින් වෙලා අත්හදා බලලා
විශේෂයෙන්ම කිව්වොත් මම ඔබට අපේ සිලබස් එක ගැන අපේ අප්‍රෝචස් ගැන අවබෝධයක් ගන්න එක දෙයක් කියන්නම්. ගොඩක් වෙලාවට O level S එකක් තිබුණ ළමයින් IELTS එක්සෑම් එකට ලකුණු 7ක් ඕවරෝල් ගත්ත ළමයි ඉන්නවා. ඒකට හේතුව අපේ සිලබස් එකේ තාම සාර්ථකයි. ඒ වගේම ඔවුන් දැන් විදේශ විශ්වවිද්‍යාලවල ඉතාම සාර්ථක ලෙස අධ්‍යාපනය ලබනවා. ඉතින් මේ දරුවෝ ඔක්කොම අපිට ආවේ භාෂා දැනුම ඉහළ තත්ත්වයක තියාගෙන නෙමෙයි. උන්ට තිබුණ එකම දේ තමයි අරමුණක්. ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්නට. ඉතින් පයිලට් කරලාද තියෙන්නේ කියලා අහුවොත් උත්තරේ ඔව්.